හාලෙලූයා ස්තුති වේවා. ඔබ මෙහෙම මොහොතේ රෝගයෙන් ඔබ දුක් විඳිනවා වෙන්න පුළුවන්. අපි දෙවියන් වහන්සේට ඔබේ රෝගය බාර කරලා ඔබ ප්‍රශ්න මැද සිටිනවා නම් ඔබේ පවුලේ කවුරු හරි සුවය නැතුව රෝග මැද ප්‍රශ්න මැද සිටිනවා නම් අපි ඔවුන් වෙනුවෙන් අපි යාඥා කරමු. ඔබ සිහි කරන්න, ඔබ මතක් කරන්න, ඔබේ අසල්වාසියෙක් හරි, ඔබේ හිත මිත්‍රයෙක් හරි, ඔබේ පවුලේ සමාජිකයෙක් හරි මේ මොහොතේ අසනීප වෙලා දුර්වල වෙලා ඒ රෝග මැද දුක් විඳින එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මතක් කරගෙන මේ මොහොතේ උන්වහන්සේට ඒ ජීවිතේ බාර දෙන්න. උන්වහන්සේ සුව කරන්ට යනවා. ඔබ ඇදහිල්ල කොච්චරද ඒ ප්‍රමාණයට උන්වහන්සේ සුව කරන්ට යනවා. ඉතින් මේක ඔබ රෝගී කෙනෙක් අහනා වෙන්න පුළුවන්. මේ මොහොතේ ඒ අසන මොහොතේ ඒ හදවත් සුව වෙන්ට යනවා. ඒ රෝග සුව වෙන්ට යනවා. ඔබ විශ්වාසයෙන් මේ යාඥාව වසන් අපි උන්වහන්සේ ඉදිරියේ මැදිහත් වෙමු. අපි උන්වහන්සේට කන්නලව් කර අපි උන්වහන්සේට බාර දෙමු. ඔබ මුළු හදවතින් උන්වහන්සේව විශ්වාස කරන්න. මුළුම සිතින් උන්වහන්සේ කෙරෙහි අදහන්ට. උන්වහන්සේ කිව්වා උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන කවරෙක් උන්වහන්සේ ලැජ්ජාට පත් නොකරනවා කියලා. උන්වහන්සේ තුල කොච්චර අපිට ඇදහිලා තිබෙනවද ඒ තරමට උන්වහන්සේගේ සුවය අපට ලබා ගන්න පුළුවන්. ඉතින් උන්වහන්සේව විශ්වාස කරන මුළු හදවතින් උන්වහන්සේ කෙරේ ඔබේ විශ්වාසය තබන්න. ඉතින් අපි මේ මොහොතේ අපි උන්වහන්සේට යාඥා කරමු. ඔබ සිහි කරන්න උන්වහන්සේ. හාලෙලූයා රබබබබබ රකලබ ශාන්තලා රබරකලබ Rima mama canto lo robo rialaba shekele beriante le rebera calababa canto lo robo racalababa baba rimi che tele remi a santo lo robo calaba sheke tele reme me riala la riba canto lo romo sante che le reberia la ba calababa baba rima shante le reme santo lo robo racalababa baba cante le reberi calaba rima mama raba canta la raba Jesus ස්වාමීගේ නාමයෙන් ස්වාමිනී මේ කසන ස්වාමිනී ඔබ වහන්සේගේ තරුවන් පාර කරනවා. ඒ ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන් පාර කරනවා. ඒ රෝග මැද ස්වාමිනී ඒ රෝග මැද දුක් විඳින ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන් පාර කරනවා. පියාණනි ඔබ වහන්සේගේ දිව්‍යමය සුවය ඔබ වහන්සේ නිදහස් කරමනව. පියාණනි අලුත් මිනිසෙක් මේක අසනවද? පියාණනි ඔබ වහන්සේ මේක ඇසෙනකොට ඔහුගේ තිබෙන සියලු රෝග පහ කරලා ඒ රෝග සුව කරලා ඔබ වහන්සේගේ සුවයම නිදහස් කරමනව. පියාණනි ඒ පිළිකා රෝග ඒ භාග රෝග පියාණනි වකුගඩු රෝග ඒ ස්වාමිනී ඒ ශරීරයේ තිබෙන ස්වාමිනී යම් රෝග තත්වයක් තිබෙනවද ස්වාමිනී ඔබ වහන්සේගේ නාමයෙන් මං සුවක නිදහස් කරනවා. ඒ සුවය මං ප්‍රකාශ කරනවා. ඒ සුවය මං ප්‍රකාශ කරනවා. පියාණනි ඔබ වහන්සේගේ දිව්‍යමය සුවය වැගුරුවනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ ආශිර්වාද කර මැනව. ඔබ වහන්සේ සුවපත් කර මැනව. ඒ දිව්‍යමය සුවය මං ප්‍රකාශ කරනවා. පියාණනි උන්ට විරුද්ධ තිබෙන සියලු රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් පහ වෙනවා. ඒ දිව්‍යමය ආශිර්වාදය, ඒ දිව්‍යමය සුවය, ඒ දිව්‍යමය සුවය මම ප්‍රකාශ කරනවා. පියාණනි ඒ තුලාන්තයේ ශාරීරිකව තිබෙනවද මානසික රෝග තිබෙනවද? ඒ ශරීරයේ තිබෙන සියලු රෝග අපහසුතාවය දැන් ඒ ශරීරයෙන් පිට වෙන්න ඕන යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණනි ඔබ වහන්සේගේ දිව්‍යමය ආශිර්වාදය, ඔබ වහන්සේගේ දිව්‍යමය ආශිර්වාදය, ඔබ වහන්සේගේ දිව්‍යමය සුවය, ඔබ වහන්සේගේ දිව්‍යමය ආශිර්වාදය, ඔබ වහන්සේගේ දිව්‍යමය ඵලය ඒ ජීවිත මත වගුරුවන රබබබබබ රබ ශාන්තලෝ රබ රකේලේ රෙබෙරියන්තල රබ රිකලබරියන්තල රබ Rikalaba shantolo robo rialaba kalaba santele leberialaba baba rama mama rikele reberi balaba kalaba shantolo robo rakalaba rima mama rikele leberialaba shantolo robo rakala la rima mama rakotolo robo rikalaba raba shantala raba elele leberialaba kalaba riantala raba Jesus vහන්සේගේ ලේවල බලය Jesus vහන්සේගේ
ලේවල බලයෙන් ඒ තිබෙන සියලු රෝග පහ වෙනවා. ඒ සියලු රෝග පහ වෙනවා. ඒ ශරීරයේ තිබෙන සියලු රෝග, ඒ ශරීරය තුලාන්තයේ තිබෙන සියලු රෝග, ඒ තියෙන සමේ රෝග, ඒ චර්ම රෝග, ඒ ස්වාමිනිය තුලාන්තයේ තිබෙන සියලු අපහසුතාවය, ඒ තිබෙන සියලු රෝග ශාප යේසුස් වහන්සේගේ නාමයෙන් පහ වෙනවා. පියාණනි කල්ලරු ක්‍රියාවල බලේ කරකට සුවය මම ප්‍රකාශ කරනවා. පියාණනි වහන්සේ අපට ඔබ සුවය දුන්න දෙවියන් වහන්සේ, ඔබ වෛද්‍යවරුන්ගේ වෛද්‍යවරයා ඔබයි, ඔබ ජීවමාන තනන් වහන්සේ. පියාණනි වහන්සේගේ සුවය නිදහස් කරන්ට පියාණනි සේපටන් දෙපතුල දක්වා මේ කස්සන මනුෂ්‍යන්ගේ හදවත් ජීවිත ස්පර්ශ කර මැනව. පියාණනි සේපටන් දෙපතුල දක්වාට මිදුරු නාර ස්පර්ශ කර මැනව. ඔබ වහන්සේගේ දිව්‍යමය සුවය ගලාගෙන යන්න ඕනේ. ඔබ වහන්සේගේ දිව්‍යමය සුවය ගලාගෙන යන්න ඕනේ. ඔබගේ දිව්‍යමය සුවය ගලාගෙන යන්න ඕනේ. ඔබ වහන්සේ කල්ලරුවේ කෑවා වූ කසපාර ලේවල ඵලයේ කරොකට සුවය ගලාගෙන යන්න ඕනේ. ඔවුන්ගේ ජීවිත සුව වෙන්න ඕනේ. ඔවුන්ගේ ජීවිත සුව වෙන්න ඕනේ. යේසුස් වහන්සේගේ නාමයෙන් මම අන කරනවා. ඒ සියලු අශුද්ධාත්ම ඒ ශරීරයෙන් පිට වෙන්න ඕනේ. ඒ තිබෙන රෝග කරන ආත්ම සියලු ශාප දුර වෙන්න ඕනේ. ඒ දිව්‍යමය සුවය මම ප්‍රකාශ කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්, යේසුස් වහන්සේගේ නාමයෙන්, යේසුස් වහන්සේගේ නාමයෙන් මම අන කරනවා. සියලු රෝග පහ වෙනවා. ඒ සියලු රෝග පහ වෙනවා. ඒ සියලු රෝග පහ වෙනවා. මේ කසන මනුෂ්‍යන්ගේ හදවත් ස්පර්ශ වෙනවා. හදවත් ඔබ වහන්සේ සුව කර මැනව. හදවත් ඔබ වහන්සේ සුව කර මැනව. ඒ පිළිකා රෝගෙන් පෙළෙන ඔබ වහන්සේගේ ස්වාමිනේ ඒ දරුවන් බාර කරනවා, මනුෂ්‍යයන් බාර කරනවා. ස්වාමිනේ සහෝදර සහෝදරයන්ට ආශිර්වාද කර මැනව. ඒ පිළිකා ශෛල ඒ හද ජීවිතයෙන් පාවෙනවා. ඒ පිළිකා ශෛර මැරෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ පිළිකා ශාප දුර වෙනවා. ඒ අතුලාන්තයේ තිබෙන සියලු දුර්ලකම් පාවෙනවා. දැන් ඔබ වහන්සේ ස්පර්ශ කරන්ට, දැන් ඔබ වහන්සේ ආශිර්වාද කරන්ට. ඒ පිළිකා රෝග දැන් සුව වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වෙනවා. යේසුස් වහන්සේගේ ලේවල ඵලේ ආශිර්වාද කර මැනව. ආශිර්වාද කර මැනව. ආශිර්වාද කර මැනව. රබබබබබබ රකුලුරබ රකලබ ශාන්තිලෙරෙබෙරි බලබ කලබ රිකලබ රියන්තලරබ. දැන් ඔබ ස්පර්ශ කරන්ට, ඔබගේ ආනුභාවය ඔබගේ හදවත් මත නිදහස් කරන්ට, ඔබගේ ජීවිත මත ඔබගේ ආනුභාවය නිදහස් කර මැනව. ඔබගේ ආශිර්වාද නිදහස් කර මැනව. ඔබගේ ආශිර්වාද නිදහස් කර මැනව. ඔබගේ සුවය ප්‍රකාශ වෙනවා. දැන් ඔබගේ සුවය ගලාගෙන යන ඔබ වචනේ යවාසුව කරන තනන් මාංශ ඕ රබබබබබ රකිලෙරෙබෙරි බලබ ශාන්තොලොරබ රකලබ රිකලබ රිකලබ රිවකන්තොලොරබ රකලබ ශාන්තෙලෙරෙබෙරි බලබ රියන්තලරබ. යේසුස් වහන්සේගේ ලේවල ඵලය, ඒ කල්ලරොග්‍ර ලේවල ඵලය, ඒ කල්ලරොග්‍ර ලේවල ඵලය, යේසුස් වහන්සේගේ ලේවල බලය පියාණනේ කිනික්‍රම ඔබට බාර කරනවා. ඔබ වහන්සේගේ දිව්‍යමය සුවය ඔබ වහන්සේ නිදහස් කරම නිසා ස්තුතියි. ඒ සුව කරම නිසා ස්තුති කරනවා. ඒ සුවය නිදහස් කරම නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ ආශිර්වාද මුළුමනින් පාර කරනවා. සියලු දරුවන් ඔබට බාර කරනවා. සියල්ල ඔබ වහන්සේගේ ආශිර්වාද කැප කරනවා. පියාණනේ ඔබ වහන්සේගේ සුවය නිදහස් කරම නිසා ස්තුති කරනවා. පියාණනේ ඔබගේ ආශිර්වාද මුළුමනින් ජීවිත බාර කරනවා. සියලු දේ ඔබට කැප කරනවා. ඔබට යටත් කරනවා. ඔබ සුව කරම නිසා ස්තුති කරනවා. ඔබ වෛද්‍යවරුන්ගේ වෛද්‍යවරය ඔබයි ස්වාමීනි. අපේ එකම පිළිතුර ඔබයි පියාණනි. අපි ඔබ වහන්සේගෙන් විතරයි යැපෙන්නේ. පියාණනි ඔබ වහන්සේගේ සුවය ප්‍රකාශ කර මැනව. ආශිර්වාද කර මැනව. ඔබගේ හස්තයට මුළුමනින් බාර කරනවා. මුළුමනින් කැප කරනවා. නාසරීය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතුරුදු ශුද්ධ නාමයෙන් පියාණනි. ආමේන් ආමේන්.